Lunchtime TV. Lunchtime TV. හසගේ කවි ඇසෙනා සකි මේ පැඳිවට මේ සිරැදී විඩා මේ අසිරි සකි සොඳ මෙදා ගනිමු සබැදී Lunchtime TV. ආයුබෝවන් සුබ වේවා ජය වේවා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තමයි අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද අපි ආවා මහරගම පරණ පාර නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සුබ සාධක සංගමය මගින් සංවිධානය කරන සුහද හමුවත් එක්ක එකතු වෙන්න රැඳෙන්න මේ වගේ විශේෂ දේවල් බලන්න මේ වගේ සුන්දර දේවල් බලන්න සතියේ දින 5ේම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක ඒ වගේම අපේ දුරකථන අංකය 076 30 25 317ට අපිට කෝල් කරන්න WhatsApp කරන්න අපි සූදානම් ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න ඔබේ විශේෂ අවස්ථාවට එන්න ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න ඇවිල්ලා සතුටු වෙන්න හිතමිතුරු වෙන්න ඔබේ කැමපේ සාදය රසවත් කරන්න. ඉතින් එහෙනම් ඔහොමම ඉන්න මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. පැන්නත් වඳුර යන්නේ ගස්සුඩ යන්නේ පයින් යන්නේ. ඉතින් අපි වගේ මිනිසුන්ට සතුට වෙන්න තියෙන දවස් හරි අඩුයි. ඉතින් අපි අද දවසේ නියම ප්‍රයෝජනයක් ගත්ත සුපිරි ආතල් එකක් ගත්තා. වෛරෝ නුඹ නාටන් තව පොට්ටක් නගපන් මම උඹට විවේක දෙනවා. වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තේ යනවා. අපේ අම්ම රෙදි කෑලි වලින් කොට්ටුර බෙක්ෂීට් තමයි ඉස්සරම ඇහුවේ 725යි 1.25යි ඒ වගේ මුදලට තමයි අලෙවි කරේ මට මතක හැටියට. අම්මට දරුවෝ තුන්දෙනා කොයිතරම් ආදරෙන් සලකනවද? මට ගොඩක් ආදරේ. නමුත් මට මහරගම නම් එන්න එපා කියනවා. මල්ලි මම මගේ ජීවිතේ ලොකු ප්ලෑන් එකක් ඇතුළේ තමයි ගත කරන්නේ. ඉස්සරහට යනකොට මගේ ළමයාවත් මංවත් කිසිම කෙනෙකුට බරක් නොවන විදිහට තමයි මං ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු තියෙන්නේ. රන් කඳක් වඩේ මේකිගේ මූණ රත්තරන් දෙන තකත් අගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙගතන් තටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරම්. අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තුලින් අපි ආවේ මහරගම පරණ පාරේ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සුහද හමුවත් එක්ක එකතු වෙන්න. මන් දන්නවා සතියේ දින 5ේම දහවල් 12:30 සිට 1:30 දක්වා ඔබ රැඳෙනවා කියලා. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක. ඔයාගේ නම මොකද්ද? මගේ නම රූපිකා ප්‍රියදර්ශනී. රූපිකා ප්‍රියදර්ශනී. කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතේ සුන්දරයි, ජය පරාජය, සතුට දුක හැමදේම මැදින් ජීවිතේ ඉස්සරහට ලස්සනට අරන් යනවා. ජීවිතේ ලස්සනට ඉස්සරහට දුක සැප සතුට මැදින් අරන් යනවා. කියන්නකෝ ගෙදර විස්තර ටිකක්. ගෙදර කවුද ඉන්නේ? ගෙවල් කොහෙද තියෙන්නේ? මගේ ගෙවල් තියෙන්නේ මත්තේ ගොඩ. මගේ ගෙදර මගේ බබයි බමයි අම්මයි තමයි ජීවත් වෙන්නේ. අම්මයි ඔයයි දරුවයි තමයි ගෙදර ඉන්නේ. දරුවෙක් හදන්න බෑ තනියම. නමුත් ඔයා අද වෙද්දී තනියම දරුවෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙනවා. කාන්තාවක් විදිහට තනියම මේ ජීවිතය ගත කරන්න කොයි තරම් අමාරුයිද?
සෑහෙන අභියෝග මැදින් තමයි මේ ජීවිතය ගත කරන්න. මොකද ඇත්තටම කිව්වොත් මගේ දරුවත් එක්ක මම තනියෙන් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙනකොට සමාජයෙන් නැගෙන ප්‍රශ්න, මිනිස්සෙක් කතා කරත් වැරදි, මිනිස්සෙක් එක්ක hina වුණත් වැරදි, ඇඳුමක් ඇඳත් වැරදි. ඒ වගේ සමාජයක අපි ජීවත් වෙන්නේ. නමුත් මම ඒවා කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මගේ ජීවිතේ මගේ ටාගට් එකක් තියෙනවා. මම එතනට විතරයි යන්නේ. මට මිනිස්සු කියන දේවල් වැඩක් නැහැ. අනිත් අය මොනවා කිව්වත් වැඩක් නැහැ. අපේ ටාගට්ස් වලට, අපේ ඉලක්ක, අපේ බලාපොරොත්තු වලට අපි යන්න ඕනේ. දැන් දුවෙක්ද පුතෙක්ද ඉන්නේ? දුවෙක් ඉන්නේ. දුවෙක් ඉන්නේ. ඔයා වගේම හරි ලස්සන දුවෙක් ඇත්තේ කියන්නකෝ. දුවට අම්මා කෙනෙක් විදිහට පුංචි කාලේ ඉඳලම ඔයා දෙන අවවාද මොනවද? ඔයා දෙන ආදර්ශ මොනවද? එයාට තාම අවුරුදු 6යි. එයාට තාම ලොකුවට දෙයක් තේරෙන්නේ නැහැ. මට පුළුවන් විදිහට මේ ලෝකේ එයා හොඳ කෙනෙක් කරන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා. උත්සාහය තමයි කවදා හරි ජය ගන්නෙ. මට කියන්නකෝ දැන් දුවවත් හදාගෙන ජීවිතයට බොහොම මහන්සියෙන් මුහුණ දෙද්දී ඔයාගේ අම්මගෙන් ඔයාට ලැබෙන සහයෝගය කොහොමද? ලොකු සහයෝගයක් ලැබෙනවා අම්මගෙන්. දුවගේ වැඩ කටයුතු සියලුම දේ කරන්නේ අම්මා තමයි. මල්ලි මම මගේ ජීවිතේ ලොකු ප්ලෑන් එකක් ඇතුව තමයි ගත කරන්නේ. ඉස්සරහට යනකොට මගේ ළමයාවත් මංවත් කිසිම කෙනෙකුට බරක් නොවන විදිහට තමයි මං ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු තියෙන්නේ. රටටවත් සමාජයටවත් ඔයාගෙන්වත් දරුවගෙන්වත් කිසිම බරක් නොවෙන්න තමයි ජීවිතය ප්ලෑන් කරලා තියෙන්නේ. ආදරය ගැන, විවාහය ගැන, බැඳීම් ගැන ගොඩාක් ලොකු අත්දැකීම් ඔයාට තියෙනවා. ආදරය ගැන අත්දැකීම් බහුලව තියෙන කෙනෙක් විදිහට මොකක්ද කියන්න තියෙන්නේ ආදරය කියන දේ ගැන? ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. ඒ හැඟීමත් එක්ක කිසිම කෙනෙක් කිසිම වෙලාවක සෙල්ලම් කරන්න එපා. ඒ හැඟීම මැරුණොත් කවදාවත් ආයේ ජීවිතේට ගොඩ දාන්න බෑ එතන. ඒ කියන්නේ ඔයාගේ ආදරය නැමැති හැඟීම මැරිලාද දැන්? ඇත්තටම නැහැ. මොකද මං කාටවත් වරදක් කළා නැහැ. නමුත් මං කාටවත් වැරදි පටවන්නේ නැහැ. මොකද මම යම්කිසි ආත්මයකදී කරපු වැරද්දකට නිසා වෙන්න ඇති මට මෙහෙම මේ වගේ ආදරය සම්බන්ධව මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා දරුවෙක් සමග තනි වෙන්න උනේ. ඒක නිසා මං කාටවත් එක දොස් කියන්නේ මං කරපු දෙයක්ම තමයි මට මේ පරිසම් දෙන්න ඇති කියලා මං හිතනවා. අනිවාර්යයෙන්ම මේ ආත්මේ වැරදි කරන්නේ නැහැනේ. අපි ලබන ආත්මය ගැන, ලබන ආත්මයක් තියෙනවා නම් ඒ ආත්මය ගැන බලාපොරොත්තු තියා ගමු. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ජය වේවා. ජය වේවා. thank you. අපිත් එක්ක කතා කරාට අපිව බලන්න ආවට ආයෙත් දවසක හම්බෙමු. සිහිනයක පැටලෙච්ච සිතුවිලි ගොඩක් හිතේ තුලේ සැරිසරුවා කාටත් නෝරෙන් ඉක්කි ගසන හඬ සුනි මහතේ වින්නේ නෑ සිත නුඹ දුර ගියත් වින්නේ නෑ මගේ නුඹ දුර ගියත්. ඔයාගේ නමත් කියන්නකෝ මට. මගේ නම ස්වර්ණමාලි අශෝධරා. ස්වර්ණමාලි කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්. මම විවාහ වෙලා ඉන්නේ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මහත්තයයි පුතාලා දෙන්නයි මමයි තමයි ඉන්නේ ගෙදර. පාන්දර 2ට මායි මහත්තයා රෙදි බිස්නස් එනවා සුපුරුදු පරිදි. ඉතින් ඔහොම තමයි ජීවිතේ ගත කරන්නේ. ඔහොම තමයි ජීවිතය ගත කරන්නේ. ජීවිතය විඳින්න ලේසි නෑනේ. ජීවිතය ලැබුණා වගේ නෙමෙයි. ජීවිතය විඳින්න ඕනේ. විඳවන්න බෑ අපිට. කියන්නකෝ මේ ජීවිතය ගැන වාට මොනවද කියන්න තියෙන්නේ? ඔයාගේ රැකියාව මහත්තයත් එක්ක පාන්දර 2ට නැගිටලා රෙදි බිස්නස් කරන්න පමුණුවට එන එක ලේසි නැහැනේ. මේ ජීවිත කතාව ගැන කතා කරෝතින් ඔයාගේ. මගේ ජීවිතය ගැන කිව්වොත් මාළි ඉතින් කිසිම දුකක් නැහැ. සතුටින් ඉතින් ජීවත් වෙනවා. මහත්තයයි ළමයි දෙන්නයිත් එක්ක සතුටින් ජීවත් වෙනවා. හරි හරි. ඉතින් ජීවත් වෙන්න අපි හැමෝම සතුටින් ජීවත් වෙනවා. ඒක ඇත්ත. හැබැයි ජීවත් වෙන්න අපි කට්ටක් කනවනේ. ඒ කට්ට ගැන මං අහන්නේ. මම නැගිටින්නේ පාන්දර 2ට. පුතාලා දෙන්න ගෙදර දාලා මහත්තයයි මායි එනවා රෙදි බිස්නස්. පාන්දර 2ට එනවා පමුණුවට රෙදි බිස්නස් කරන්න. දරුවෝ දෙන්න දාලා එද්දි ගෙදර අම්මා කෙනෙක්ට දරුවෝ කියන්නේ සම්පතක්නේ. ඒ දෙන්නව දාලා බිස්නස් කරන්න එද්දි දරුවෝ මතක් වෙනවා. දරුවෝ ගැන හිතෙනවා. ඒගොල්ලෝ පරිස්සමින් ඉන්නවද කියලා හිතෙනවා. කන්නු යන්නේ කවුද ගෙදර? කෑම නම් උයන්න කවුරුත් ගෙදර නැහැ මල්ලි. මම ගෙදර නැහැනේ. මහත්තයා කඩෙන් ගෙනල්ලා පුතාට කෑම දෙනවා. කඩෙන් හරි ගෙනහල්ලා දරුවන්ට කන්න දෙනවා නේද? අම්මයි තාත්තයි මේ තරම් මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන් දරුවන්ට කන්න අඳින්න දෙන්න ඕනේ නිසා. ඔයාගේ පුංචි කාලෙට ගියොතින් අම්මයි තාත්තයි මොනවද කරේ? තව සහෝදර සහෝදරියෝ ඉන්නවද? ඒ ගැනත් අපි කතා කරමු. මල්ලි මගේ ගෙවල් තියෙන්නේ කොළඹම තමයි. අපේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මායි අයියයි අක්කයි. මං ඉස්කෝලේ ගියේ කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයට. මං පුංචි කාලේ ඉඳන් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මට ගොඩක් සහතික එහෙම තියෙනවා. පුංචි කාලේ ඉතා සුන්දරයි. ඉතින් ඒ ජීවිතේට යන්න තියෙනවා නම් මං ඇත්තටම හරි සතුටුයි. අපි හැමෝම කැමති පුංචි කාලෙට යන්න ගිහිල්ලා නේද? අර වගකීම් යුතුකම් නැති හරි සරලව නිදහසේ ගත කරන්න තිබ්බ කාලය තමයි පුංචි කාලය කියන්නේ. ඒ කාලෙට යන්න තියෙනවා නම් අපි හැමෝම කැමති. දැන් කියන්නකෝ අද දවස ගැන මේ මහරගම පරණ පාරේ නිමි ඇඳුම් කර්මාන්ත කරුවන්ගේ සුහද හමුව ගැන මේ යාළුවෝ ඔක්කොම එක්රොක් වෙලා ඉද්දි මොනවද හිතෙන්නේ? මොනතරම් ෆන් එකේද අද ඉන්නේ? ඉතින් අපි වගේ මිනිසුන්ට සතුට වෙන්න තියෙන දවස් හරි අඩුයි. ඉතින් අපි අද දවසේ නියම ප්‍රයෝජනයක් ගත්ත සුපිරි ආතල් එකක් ගත්තා. සුපිරි ආතල් එකක් ගත්තා. ඒ නිසාම තමයි අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අරගෙන අපි ආවේ ඕගොල්ලෝම බලන්න. කියන්නකෝ දැන් මහත්තයාවයි දරුවෝ දෙන්නවයි දාලා ආවේ. දැන් වෙනදට මහත්තයා තමයි පමුණුවට ගෙනහල්ලා බස්සන්නේ.
ඇයි අද මහත්තයව දාලා ආවේ? එයාට ඉතින් අද එන්න බැහැකෝ. ඉතින් පුතා දාලා එන්නත් බෑනේ. පුතාට ක්ලාස් තියෙනවා. ඉතින් දරුවාගේ අධ්‍යාපන කටයුතු නවත්තන්නත් බෑනේ. මහන්තියා ඉතින් මාව දාලා බස්සලා ගියා. බස්සලා ගියා මහත්තයා ගෙදරට වෙලා වෙනම ආතල් එකක් ගන්නවා ඇති. ඔයා නැතුව කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද? හරි හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට ජය වේවා. බොහොම ස්තුතියි ඔයාටත්. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0.76 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. ඇත්තටම මගේ ලොකුම හීනේ තමයි මහරගම දේශීය රෙදිපිලි කර්මාන්තකරුවන්ට ඉතාමත්ම හොඳ සියලු පහසුකම් වලින් සමන්විත වෙළඳ සංකීර්ණයක් හදලා ඒ වෙළඳ සංකීර්ණය ඇතුලේ මේගොල්ලෝ සතුටින් වෙළඳම් කරනවා දැකීම තමයි මගේ එකම හීනේ. ඒ වුණාට අපේ දෙමව්පියන්ට තිබ්බ ආර්ථික දුෂ්කරකම් නිසා අම්මා තාත්තා ගැන හිතලා ජීවිත ගැන හිතලා අපිට ඒ අයට සහයෝගයක් දෙන්න සිද්ධ වුණා. Lunchtime TV. Lunchtime TV. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV එක තමයි එකතු වෙන්නේ. අද අපි ඉන්නේ මහරගම පරණ පාරේ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සුහද හමුවත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා දිගටම මේ පැය තවත් ලස්සන කරන්න රැඳෙන්න වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක. අයියාගේ නම මොකද්ද? මම ගුණපාල පතිරණ. ගුණපාල පතිරණ. කියන්නකෝ මේ නිමි ඇඳුම් කර්මාන්තකරුවන් කියන්නේ කවුද? කොයිතරම් කට්ටක් කනවද මේ ජනතාව මේ වැඩ කරන සෙට් එක ජීවිතයට මුහුණ දෙන්න ජීවිත අරගලය ජය ගන්න. ඇත්තටම මේ පමුණුවේ රෙදිපිලි ව්‍යාපාරිකයෝ කියන්නේ දේශීය ආර්ථිකය සවිබල ගන්නන ඉතාමත්ම වටිනා කියන පිරිසක්. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පිරිසක්. මේ මිනිස්සු තමයි මේ රටේ රෙදිපිලි කර්මාන්තයට අවශ්‍ය කරන රෙදිපිලි 60% විතර සපයන්නේ පමුණුවෙන්. ඒක තමයි මේ මිනිස්සු මේ තරම් වටින්නේ. මේ මිනිස්සු රටට වටින සම්පතක්. අනිවාර්යයෙන්ම ඒ නිසාම තමයි අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපි ආවේ. ඕගොල්ලෝ බලන්න, කතා කරන්න, hina වෙන්න, ඕගොල්ලෝගේ ජීවිත කතාව මුළු ලෝකයක් එක්ක බෙදා ගන්න. කියන්නකෝ ඔයාගෙන විස්තර ටිකක් ඔයාගේ ගෙදර ගැන, ගෙදර ඉන්න අය ගැන පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්. මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දූල දෙන්නෙක්. ලොකු දූ දැන් විවාහ වෙලා. එයාටත් දැන් දරුවෙක් ඉන්නවා. මම දැන් සීයා කෙනෙක්. ඒත් මම එහෙම හිතන්නේ නැහැ. වයස ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ජීවිතේ සතුටින් ගෙවනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. දැන් 100 කෙනෙක්. 100 කෙනෙක් වුණාම අපි දන්නවනේ විශ්‍රාම දෙවියක් තියෙන්න ඕනේ. වයසට යද්දි ගෙදරට වෙලා ආතල් එකේ ෆන් එකේ ඉන්න ඕනේ. හැබැයි ඕගොල්ලන්ට එහෙම විශ්‍රාම දෙවියක් නැහැ. තාමත් දුක් විඳිනවා, බිස්නස් කරනවා, රස්සා කරනවා. ඔයාගේ රැකියාව ගැන, ජීවිතය ගැන මොනවද කියන්න තියෙන්නේ මේ කන කට්ට ගැන? ජීවිතේ කට්ටක් තමයි. හැබැයි ඒක අපි සතුටින් කන කට්ටක්. මොකද ජීවත් වෙන්නේ මේ වෘත්තියත් එක්ක. ඒ නිසා මේක අපිට කට්ටක් විදියට අපි බාරගන්නේ නැහැ. සතුටින් තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. නමුත් අපිට විශ්‍රාම පඩියක් නැති වුණාට
අපි ඉතිරි කරන යමක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම උපයන යමක ඉතිරියක් තියෙන්න ඕනේ අනාගතය වෙනුවෙන් කවදා හරි වයසට ගියාම ඒ දේවල් ප්‍රයෝජනවත් වෙනවා. දැන් කියන්නකෝ ජීවිතයේ සතුටු හිතෙන දවස් ගොඩක් ඇති. මම ඔයාගෙන් ඇහුවොත් ජීවිතයේ වැඩියෙන්ම දුක් වුණු අවස්ථාව මොකක්ද කියලා ඔයා මොකක්ද මට කියන්නේ? ඇත්තටම ජීවිතයේ දුක් වුණු අවස්ථාව තමයි මගේ අම්මා මාව දාලා ගිය දවස. මගේ තාත්තා නැති වෙන්න මට අවුරුදු 12දී. හැබැයි අම්මා මාත් එක්ක ලොකු කාලයක් හිටියා. මගේ අම්මා ඇත්තටම වීරකාන්තාවක්. ඇය දරුවෝ 7 දෙනෙක් තාත්තා නැතුව හදලා අපිව මේ දැනට ගෙනල්ලා අද මම ඇත්තට මගේ ගම මෙහි නෙවෙයි. මම හද්දා පිටිසර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දනිය කියන ගමේ මම පාසල් ගියේ මිද්දනිය මහාවිද්‍යාලයට. ඉතින් එතන ඉඳලා කොළඹ ඇවිල්ලා කොළඹ ජීවිතේ විඳලා ඒක ජය අරගෙන අද සතුටින් ඉන්නවා. අනාගත බලාපොරොත්තු තියෙනවද මේ රස්සාව කරලා සල්ලි එකතු කරලා ඉතුරු කරලා අනාගතයේ තවදුරටත් ඔයාට හැබෑ කරගන්න බැරි වුණු හීනයක් තියෙනවද? මොනවද ඒ බලාපොරොත්තු? ඇත්තටම මගේ ලොකුම හීනේ තමයි මහරගම දේශීය රෙදිපිලි කර්මාන්තකරුවන්ට ඉතාමත්ම හොඳ සියලු පහසුකම් වලින් සමන්විත වෙළඳ සංකීර්ණයක් හදලා ඒ වෙළඳ සංකීර්ණය ඇතුලේ මේගොල්ලෝ සතුටින් වෙළඳම් කරනවා දැකීම තමයි මගේ එකම හීනේ. දක්වල සන්නාදයක් දෙමු අපි ඕගොල්ලෝ වෙනුවෙන් තමයි ඒ හීනය දකින්නේ මේ මහත්මයා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට ජය වේවා. ඇත්තටම සිරස ටීවී ආයතනයට ජය වෙන්න ඕන අපි බලන්න ආවට. ඔයාගේ නම මොකද්ද? මගේ නම අනිල් සුජීව පෙරේරා. අනිල් සුජීව පෙරේරා. ඔයාගේ නම මොකද්ද? මගේ නම අසේල චම්පික සුපසිංහ බණ්ඩාර. පොඩි කාලේ ඉඳන් ඉතින් දෙමව්පියෝ දාලා තියෙන නම් තමයි. ටික නමක් දාලා තියෙනවා පුතාට ආදරේ නිසා. අපි කතා කරමුකෝ ඔයාගේ ජීවිතය ගැන කියන්න, රැකියාව ගැන කියන්න, ගෙදර ගැන කියන්න, ගෙදර ඉන්න අය ගැන කියන්න. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ වයිෆුත් මගේ කර්මාන්තයටම සහයෝගයක් දෙන කෙනෙක්. අපි දෙන්නම නිදි මරාගෙන මේ කටයුතු සඳහා දිවාර ඇත්තට නොබල මහන්සි නොබල මේ වෙනුවෙන්ම අපි කැප වෙලා සීසන් එකේ වුණත් අපි හොඳට වැඩ කරගන්නවා. ඒවෙන් තමයි අපේ ජීවිත අපි ගොඩනගාගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම ජීවිත ගොඩනගා ගන්න, සාර්ථක කරගන්න මහන්සි වෙන්න ඕනේ නේද? ප්ලෑන් කරන්න ඕනේ, සැලසුමක් ඇතුව වැඩ කරන්න ඕනේ. නෝනම හම්බුනේ කොහොමද? නෝනව හම්බුනේ බස් හෝල්ට් එකේදී. වසර 8කට පස්සේ තමයි අපි දෙන්න විවාහ වුණේ. අවුරුදු 8ක් මොනවද කරේ? ඇත්තට අපි දෙන්නට දෙන්න හඳුනාගත්තා. අපි දෙන්නගේ තියෙන උවමනාවල් දක්ෂකම් හඳුනගෙන අපි දෙන්නගේම ජීවිත සැලසුම් කරගෙන තමයි අපි මේ ජීවිතේට මුහුණ දුන්නේ ඇත්තටම. යාවයි හඳුනාගත්තා. ඔයාගේ උවමනා මොනවද ඒ දවස්වල තිබ්බ? මගේ ජීවිතේ අපි ඇත්තටම ඉස්සර හරියට දුක් විඳා පොඩි කාලේ හරියට දුක් විඳපු පිරිසක්. ඉතින් අපිට ඕන උනේ ඊට වැඩිය හොඳ ජීවිතයක් මගේ දරුවන්ට ලබා දෙන්න. මම ඒ තැනට එන්න මමයි නෝනයි දිවාරය නොබල අදටත් ඒ ළමයි වෙනුවෙන් තමයි අපි මහන්සි වෙන්නේ. ඉතින් අද ඇත්තටම සතුටුයි. මගේ දරුවෝ 3 දෙනා දැන් ටිකක් ලොකුයි. තව ටිකක් තියෙනවා ඇත්තට දරුවෝ පස්සෙන් ඉඳන් අපිට ගෙනියන්න. සතුටු වෙනවා මං හිතන හොඳ තැනකට අරන් ගිහින් තියනවා කියන්නේ. අනිවාර්යයෙන්ම පුංචි තැනකින් පටන් අරන් මහන්සි වෙලා කට්ට කාලා අද වෙද්දි දරුවෝ 3 දෙනෙක් හදාගෙන ඒගොල්ලොන්ව ගොඩාක් දුර අරන් ඇවිල්ලා තියෙනවා. තව යන්න තියෙන දුර වැඩි හැබැයි. දැන් කියන්නකෝ පුංචි කාලේ ගොඩාක් දුක් විඳා කියලා කිව්වා. අපි යන් ඒ දුක් විඳ අතීතයට. අතීතයෙන් තොර වර්තමානයක් නැහැ. වර්තමානයෙන් තොර අනාගතයක් නැහැ. අතීතය ගැන කතා කරෝතින් ඒ පුංචි කාලේ ගැන කතා කරෝතින් ඔයා අද ඉන්න තැනට ගොඩනගන්න අම්මයි තාත්තයි උණු මහන්සිය ගැන අපි කතා කරමු. ඇත්තට ඒ කතා කරන්න බෑ. හයි සංවේදී මොකද මේ මම හොඳ දක්ෂකම් තිබ්බ කෙනෙක් ඉගෙන ගන්න. ඒ වුණාට අපේ දෙමව්පියන්ට තිබ්බ ආර්ථික දුෂ්කරකම් නිසා සමහර තැන්වලදී අපිට ඒක අපේ ඉගෙනීම පස්සට දාලා අම්මා තාත්තා ගැන හිතලා ජීවිත ගැන හිතලා අපිට ඒ අයට සහයෝගයක් දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අධ්‍යාපන කටයුතු පවා මගදී නතර කරගන්න සිද්ධ වුණා. ඒ වුණාට ජීවිතය අතහැරියේ නැහැ. යම් දවසක දෙමව්පිය අපිට දුන් ජීවිතයට වැඩිය ලොකු ජීවිතයක් මගේ දරුවන්ට දෙන්න ඕනි කියන අධිෂ්ඨානය තුළ තමයි මේ ගමන ආවේ ඇත්තටම. මං අද ඒ ගැන සතුටු වෙනවා. කඳුලක් එනවා ඇත්තටම අතීතේ මතක් කරන්න බැරි තරම් දුක් බරයි. ඒක කියන්න බෑ. අපේ පවුලේ 7 දෙනෙක් අපේ අම්මා රෙදි කෑලි වලින් කොට්ටුර බෙඩ්ෂීට් තමයි ඉස්සරම ඇහුවේ. 725යි 125යි ඒ වගේ මුදවල තමයි අලෙවි කරේ මට මතකේ හැටියට. අපේ තාත්තා මේෂන් වැඩ කරේ. අම්මා තමයි සියලුම කටයුතු ගෙදර කරේ. 7 දෙනාගේම අධ්‍යාපන කටයුතු බලාගෙන අපි සමාජයට ගියත් අපි සමාජය තුල හිටියට කවදාකවත් නරක වැඩ කරේ නැහැ.
නරක සමාජය හිටිය ඇත්තට මම පොඩි කාලේ අවුරුදු 7-8 ඉඳලා නරක සමාජය හිටි කෙනෙක්. කවදාකවත් අපි නරක වැඩ කරේ නැහැ. මේ හැම දෙකීම අත්දැකීම් ලබා ගත්තා. අදටත් අපි ඉන්නවා සමාජයේ හොඳට ඉන්නවා. අපි නරක වැඩ කළේ නැහැ. අම්මා තාත්තගේ ගරුත්වයක් තියාගෙන මගේ පවුලේ ගරුත්වයක් ළමයින්ගේ ගරුත්වයක් තියාගෙන තමයි අද අපි මේ ගමන යන්නේ. මම ළමයින්ට දෙන උපදේශය තමයි කාගේවත් අනුන්ගේ දේවල් ගන්න එපා. ඇත්ත කියන්න කවදාකවත් බොරු කියන්න එපා. ඇත්ත කියන්න ඒක තමයි මම හිතේ සමාජයට දෙන්න තියෙන එකම උත්තරය. කවදාකවත් බොරුවක් වංචාවක් කෙනෙකුට කරන්න හොඳ නැහැ. කවදාවත් බොරුවක් වංචාවක් කිසිම කෙනෙක්ට කරන්න හොඳ නෑ. ඒ අතීතය හරි දුක්බරයි. හැබැයි අද වෙද්දී ඒ දුක්බර අතීතයෙන් මිදලා ජීවිතේ සැප විඳින්න පුළුවන් තැනකට ඔයාගේ පවුල අරන් ඇවිල්ලා තිනවා. ඒක තමයි ජයග්‍රහණය. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඉතින් කෙටි විරාමයක් සඳහා තමයි යොමු වෙන්න සූදානම් වෙන්නේ. ඔහොමම ඉන්න මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0.76 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. පින්කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පින අම්මපා නොචිලා දහක් පරදන මේක රං කඳක් මම අනුන්ට සෙත් පතනවා. දැනටත් උදේට මම පහන් තියලා බුදු පහන තියලා ගාථා කියලා ඔක්කොම ගාලා ලිස්ට් එකේ ඉන්නවා 15ක් විතර. ඒගොල්ලන්ව මතක් කරනවා. සිටින්න පොඩ්ඩක් සිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ ඔය කියා 60 පැන්නත් වඳුර යන්නේ ගස්සුඩ ගස්සුඩ යන්නේ පයින් යන්නේ. ඔරු කඳලත් වෙනවා මාදල හින්න හෙනවා අඳුරේ පිට වෙනවා යලි උදයේ එනවා ඔරු කඳලත් වෙනවා මාදල හින්න හෙනවා අඳුරේ පිට වෙනවා යලි උදයේ එනවා. Lunchtime TV. Lunchtime TV. රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරන් දෙන තකත් අගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙගතන් තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරම් සෞදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ පින්කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පින අම්මපා නොචිලා දහක් පරදන මේක රං කඳක්. ඉතින් මේ වෙද්දී හැමෝම දන්නවා අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපි ඉන්නේ මහරගම පරණ පාරේ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සුහද හමුවත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා කියලා සතිය දින පහේම දහවල් 12:30 සිට 1:30 දක්වා රැඳෙන්න වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක ඒ වගේම අපේ දුරකථන අංකය මම නැවතත් මතක් කරන්නම් 0.76 30 25 317. තව අක්ක කෙනෙක් ඉන්නවා අපි කතා කරමු. එයාගේ නම මොකද්ද? මගේ නම චම්පා විජේසේකර. චම්පා විජේසේකර කියමු. ඉතින් විස්තර ටිකක් ගෙවල් කොහෙද ගෙදර කවුද ඉන්නේ ජීවිතය ගැන රැකියාව ගැන අපි කියමු. මගේ ගෙවල් බොරලැස්කමුවේ. මම විවාහකයි. මහත්තයා යුද හමුදාවේ සේවය කළේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් විවාහ වෙලා. ඒගොල්ලන්ගේ දරුවෝත් ඉන්නවා දැන්. මම මේ ව්‍යාපාර කරගෙන තාමත් ඒගොල්ලොත් එක්ක සතුටින් ඉන්නවා. ව්‍යාපාර කරගෙන ජීවිතයට මූණ දෙනවා. මහත්තයා උතුරේ යුද්ධ කරද්දී ඔයා මෙහෙට වෙලා යුද්ධ කරනවා ජීවිතය ජය ගන්න රැකියාව කරන්න. දරුවෝ දෙන්න දැන් මොනවද කරන්නේ? දරුවෝ දෙන්නම විවාහ වෙලා ඒගොල්ලෝ රැකියාවල් කරනවා.
ඒගොල්ලොන් ගැනත් බලාගෙන මම ඉතින් ඒගොල්ලෝ දිහාත් බලාගෙන මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. දරුවෝ දිහා බලාගෙන දරුවෝ නේද අස්මානේ තියාගන්න අම්මයි තාත්තයි කැමතිනේ. හැබැයි දරුවෝ අස්මානේ තියාගන්න බෑ හැමදාමත් අම්මටයි තාත්තටයි මොකද විවාහ වෙනවා දරුවෝ හම්බ වෙනවා. ඒගොල්ලොන්ගෙම කියලා ගෙවල් කැදලි හදාගෙන ඒගොල්ලෝ පියඹලා යනවා. ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ දවස කවද්ද? ජීවිතේ සතුටු වුණ දවසයි දුක් වුණ දවසයි දෙකම එකම දවසක තමයි. මගේ දුව විවාහ වෙලා ගියා. එදා තමයි මට සතුට වැඩිපුර දැනුනේ. ජීවිතේ වැඩිපුර දුක දැනුනේ එදා තමයි. සතුටු හිතුනේ ඇයි? සතුට හිතුනේ ඇත්තටම යාට හොඳ විවාහයක් සිද්ධ වුණා. ඒ ගැන සතුටු වුණා. ආරක්ෂාව මගෙන් ගැලවිලා ගියත් මගෙන් ඈත් වෙලා ගියත් එයාට හොඳ ආරක්ෂාවක් ලැබෙන හොඳ සැමියෙක් ලැබුණා. ඒ ගැන සතුටු හිතුණා. දුක හිතුනේ ගොඩක්ම දුව මාව දාලා ගිය දවස. ඉතින් මාත් එක්ක එදා ඉඳලම මගේ දරුවානේ ඉතින් මං කවාපුවා ඇතිදරි කරපු දරුවානේ. ඉතින් ගියා යන දවසේ මට දරා ගන්න බැරි වුණා ඇත්තටම. මම දවස් ගාණක් යනකම්ම ඇඬුවා. ඒ හිත හදාගන්න මට ටිකක් කල් ගියා. ඒත් ඉතින් දැන් හිත සතුටින් ඉන්නේ. එයා ගියා වුණාට එයා හදාගත්ත කැදැල්ල දිහා බලලා මම ගොඩාක් සතුටු වෙනවා. එහෙම තමයි ජීවිතේ. දැන් අපි දරුවෝ හැදුවට අපිටත් කාලයක් එනවා අපි දරුවන්ගේ දරුවෝ වගේ වෙන. ඒ වගේ කාලයක් තමයි තව ටික කාලයක් යද්දි තවක වැඩි වෙයි. නේද? වැඩියෙන්ම වැරදුණු ඇඩ්වයිස් එක මොකක්ද දරුවෝ දුන්නු? ඒගොල්ලෝ කියන්නේ දැන් අම්මා ඇති බිස්නස් කළා ඇති දැන්. ඒ වෙලාවට මට ටිකක් කේන්ති යනවා. ඒත් මං කැමති තාමත් මේ වෘත්තියේ යෙදෙන්න. මට තාමත් හැකියාව තියෙනවා. මම ඒගොල්ලන්ට කියනවා. ඒගොල්ලෝ කියනවා ඇති අම්මා දැන් නවතින්න. දැන් අපි ලොකුයිනේ අම්මට දැන් වගකීම් අඩුයිනේ එහෙම කියලා. ඒ වුණත් ඉතින් මට ඒ වෙලාවට ටිකක් ඉතින් මට ඒ ඇඩ්වයිස් අල්ලන්නේ නැහැ. දිරවන්නේ නැහැ. මම තාමත් කැමති ෆීල්ඩ් එකට ඇවිල්ලා පාන්දර මේගොල්ලොත් එක්ක විනෝදයෙන් මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න තියෙනවා නම් මට ඒක තමයි ජීවිතේ ලැබෙන ලොකුම සතුට. ඒක තමයි කියන්නේ දැන් මම ඔයා මේ වඳුරෙක්ට සමාන කරනව නෙමෙයි 60 පෙන්නත් වඳුර යන්නේ ගස්සුඩ. ගස්සුඩ යන්නේ පයින් යන්නේ. ඒකනේ ඒක දරුවන්ට තේරුම් කරන්න ඕනේ. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද මහරගම පරණ පාරේ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ මේ සුහද හමුවට ආවේක ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මල්ලි අද ඔයගොල්ලෝ ආවේක ගැන ගොඩාක්ම සතුටුයි. අපි හරි විනෝදයෙන් අද මේ දවස් කාලය ගත කරා. ඔයගලන්ට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි අපිට මෙතනට එන්න අවස්ථාව ලබා දුන්නට. ජය වේවා. ජය වේවා. සිටින්න පොඩ්ඩක් සිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ ඔය කියා සිටින්න පොඩ්ඩක් සිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා අක්ක කෙනෙක් ඉන්නවා. අක්කේ වගේ නම මොකද්ද? මගේ නම මංජුලා අබේ ගුණවර්ධන. මංජුලා අබේ ගුණවර්ධන. ඔච්චර කටේ සද්දයයි. මං පොඩි කාලේ ඉඳන් පොඩ්ඩක් සද්දෙන් කතා කරනවා. ඒ කියන්නේ ගියාත්මේ ගාන්ටාර පූජා කරලා තියෙනවා. වෙන්න ඇති. වෙන්න ඇති. හරි කියන්නකෝ ගෙදර විස්තර ටිකක්. ගෙදර කවුද ඉන්නේ? ඒගොල්ලෝ මොනවද කරන්නේ? ගෙවල් කොහෙද තියෙන්නේ? ඔයා ගැන කියන්න විස්තර ටිකක්. මල්ලි මගේ ගෙවල් තියෙන්නේ පන්නිපිටියේ දෙපානම. දැනට මගේ ගෙදර ඉන්නේ මගේ දුවයි පුතයි විතරයි. දැනට දුවයි පුතයි විතරයි ඉන්නේ. ඊට කලින් කවුද ගෙදර හිටියේ? ඊට කලින් තිබ්බට වඩා දැන් වෙනසක් තියෙනවද? ලොකු වෙනසක් තියෙනවා. මගේ අම්මා හිටියා, තාත්තා හිටියා, මහත්තයා හිටියා. තුන් දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. මගේ ලොකු පුතා නම් දැන් විවාහකයි. අපි තුන් දෙනා තමයි දැන් ගෙදර ඉන්නේ. අපි තුන් දෙනා තමයි ගෙදර ඉන්නේ. දැන් මහත්තයයි අම්මයි තාත්තයි තුන් දෙනාම මේ ලෝකෙන් සදහටම යන්න ගිහිල්ලා. වැඩියෙන්ම ඔයාට දුක දැනුනේ මේ තුන් දෙනාගෙන් කාගෙන් වෙන්වීමද? මහත්තයාගෙන් වෙන්වීම. ඊට හේතුව තමයි මගේ දුව ශිෂ්‍යත්ව විවාහයකට පෙනී සිටින්න හිටිය. දෙවෙනි පුතා O level, ලොකු පුතා A level. ඒ ගැන හිතලා මං ගොඩක් අසරණ වුණා. ඒ වුණාට මම ජීවිතේ ජයගත්තා. මට එතකොට මේ රස්සාව මම තෝරගන්න හේතුව උනේ මගේ දරුවෝ ගැන හිතලා. මට යන්නේන වෙලාවක් කලාවක් නැහැනේ මේ රස්සාවෙන්. දැන් කඩයක් කරනකොට ඒකම කරගෙන ඉන්න සිද්ධ වෙනවනේ. දැන් දරුවෝ ගැන හොයන්න පුළුවන් මේ රස්සාව කරන ගම. නිදහස තියෙනවා. ඒ නිදහස තියෙනවා. ඉතින් මං දරුවෝ තුන් දෙනාම හදාගෙන ලස්සනට ජීවත් වෙනවා. දැන් දරුවෝ ලොකුයිනේ. අම්මට දරුවෝ තුන් දෙනා කොයිතරම් ආදරෙන් සලකනවද? මට ගොඩක් ආදරේ. නමුත් මට මහරගම නම් එන්න එපා කියනවා. ඒ මොකද? ඒ කියන්නේ මං දුක් විඳිනවායි කියලා. නමුත් මට ඒක දුකක් වශයෙන් දැනෙන්නේ නැහැ. ඇත්තටම මං සතුටු වෙනවා. මං ගෙදර හිටියනම් මං ලෙඩෙක් වෙන්න පුළුවන්. මගේ පොඩි අසනීපයකුත් තියෙනවා මේ වකුගඩු වල. නමුත් මං 2017 ඉඳන් බෙහෙත් ගන්න ගියේ නැහැ. වෙන අසනීපයකට මම බෙහෙත් ගන්න ගියත් දොස්තරලා මට බනිනවා. නමුත් මම අනුන්ට සෙත් පතනවා. දැනටත් උදේට මම පහන් තියලා බුදු පහන තියලා ගාථා කියලා ඔක්කොම කරලා ලිස්ට් එකේ ඉන්නවා 15ක් විතර. ඒගොල්ලන්ව මතක් කරනවා. දැනට ඔය මේ ආපදා තත්ත්වයන්ට ගොදුරු වෙලා
මේ රෝහල් ගත වෙලා ඉන්න අයට පවා මං සෙත් පතනවා. ඒ නිසාද කොහෙද විශ්වයෙන් මට දුන්න දායාදයක්ද දන්නේ මට එහෙම අසලීපක් තේරෙන්නේ නැහැ. ඉන්නවා සතුටින්. ඉන්නවා සතුටින් නැව ගිලුණත් බෑන්ටෝන්. ඇන්චූන් හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට අද දවසේ ගොඩක් සතුටු වුණා නේද? අද ගොඩාක් සතුටු වුණා. සින්දු කියලා නටලා ගායලා විනෝද වුණා. ඕගොල්ලන් අපි බලන්න ආපු නිසා. අනිවාර්යයෙන්ම අපිත් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ගොඩක් සතුටු වුණා. ඉතින් ජය වේවා. ජය වේවා. ඔරු කඳලත් වෙනවා මාදල හින්න හෙනවා අඳුරේ පිට වෙනවා යලි උදයේ එනවා ඔරු කඳලත් වෙනවා මාදල හින්න හෙනවා අඳුරේ පිට වෙනවා යලි උදයේ එනවා කලු කරදියරල් වෙලා දෙතොල්ලක සිහිදේ බලා යද අඳුරේ අප සැමදා වෙලීලා රනින් මාල්ල මගේ ගෙලේ ලියගේ ගෙල්ලට නෑ කහට ඇදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැලි උටින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැලි උටින් ගමන මග සලකුණු නෑ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0763025 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. පොඩි කාලේ ඉඳලම තාත්තත් එක්ක වැඩට ගියා. මේසන් වැඩවලට. ඔව් මේසන් වැඩවලට ගිහලා අත්වැඩ දීලා මට මතකයි මම ඉස්සරම ඉස්කෝලේට යන පොත් බෑග් එක පවා ගත්තේ මං වැඩට ගිහිල්ලා. පොඩි පැටිය කාලේ මගේ හොඳ තරුණ කාලේ තවමත් මට සිහි වෙනවා ඉඳ ළඟ හරක් කාලේ සෙල්ලම් කෙරුව තාලේ අම්මා පුදුම හිතෙනවා Lunchtime TV. Lunchtime TV. තවත් අයියල දෙන්නෙක් එක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔයාගේ නම මොකද්ද? මගේ නම NH ප්‍රියංකර. NH ප්‍රියංකර. ඔයාගේ නම? මගේ නම ප්‍රියන්ත වීරසිංහ. හැමෝම ප්‍රියයෝ තමයි නේද? ඒ නිසා තමයි අද ප්‍රියයන් හා එක්වන්න වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV මේ සුහද හමුවට ආවේ. කියන්නකෝ අද දවස ගැන කොයිතරම් විශේෂ දවසක්ද අද ඔයගොල්ලන්ට? ඇත්තෙම අද දවස මේ කියන්න බැරි සතුටුදායක දවසක්. මොකද අපි සමිතියක් වශයෙන් වසරක් පුරා කාලය ගෙවලා ඒ කියන්නේ අපේ ව්‍යාපාර කටයුතු වල මේ හරිම අමාරුවෙන් ගෙවන පිරිසක් තමයි මෙතෙන් රැස් වෙන්නේ. ඉතින් මේ පිරිස වෙනුවෙන් දවසක විනෝදයක් තියන්න පුළුවන් දවසක් එන්නේ අද වගේ දවසක. ඒකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා හරියටම සාර්ථක මේ වැඩේ කරගෙන යන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම ඒක ඇත්තටම සතුටු වෙනවා සභාපතිවරයා හැටියට මම ඒක සතුටු වෙනවා. මම දැනට යන මේ තුන්වෙනි අවුරුද්ද සභාපතිවරයා හැටියට. ඉතින් මට හරි සතුටුයි. මොකද මගේ සමාජිකයන්ට මට අද දෙන්න බල උපරිම වින්දනය. ඒ කියන්නේ ඕගොල්ලෝ ඇවිල්ලා විනෝද වෙලා ඩාන්ස් කරලා සතුටු වෙලා සින්දු කියලා නාට්‍ය කරලා ඇත්තටම මේක මට කියන්න බැරි සතුටක්. මේ සතුට මට ආයි ගන්න බෑ. ඒ කියන්නේ මේ දවසක් ආයි එන්නෙත් නැහැ. ආයි ලබන අවුරුද්ද වෙනකන් ඉන්න බෑ අපි මේ දවස ගන්න. ඉතින් ඇත්තටම මම අද හරිම සතුටින් ඉන්න දවසක් මේක. හරිම සතුටින් ඉන්න කියලා ඒ වචන වලින් වගේම ඔයාගේ මූණ ඉරියව් වලිනුත් කියන්න පුළුවන්. ගෙදර කවුද ඉන්නේ? ගෙවල් කොහෙද? ඒගොල්ලෝ මොනවද කරන්නේ? කොයිතරම් කට්ටක් කාලද පවුල ඔයාගේ ජීවිතය ඔයා ගොඩනගා ගන්නේ? මම පොඩි කාලේ ඉඳලම ගොඩක් දුක් ඉඳලා තමයි මේ තැනට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් මේ අද ඉන්න තැන මම ගොඩක් සතුටු වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි මගේ නෝනයින්. ඉතින් අපි 4 දෙනා හරිම සතුටින් දැන් ජීවත් වෙනවා. මගේ නෝනයි මායි ගොඩක් දුක් විඳලා තමයි මේ ජීවිතේ හදාගත්තේ. මගේ තාත්තා මේසෙන් වැඩ කරේ. අම්මා ගෙදර හිටියේ. අපි පවුලේ 8 දෙනෙක් හිටියා. මම පොඩි කාලේ ඉඳලම තාත්තත් එක්ක වැඩට ගියා. මේසන් වැඩවලට. ඔව් මේසෙන් වැඩවලට ගිහිල්ලා අත්වැඩ දීලා මට මතකයි මම ඉස්සරම ඉස්කෝලේට යන පොත් බෑග් එක පවා ගත්තේ මම වැඩට ගිහිල්ලා. ඉතින් ඒ කාලේ මට මතක් වෙනකොටත් ඇත්තටම හරි දුකයි. හැබැයි මම අද ඉන්න තැන හැටියට මට හරි ගොඩක් සතුටුයි. අතීතයේ මතක් වෙන්න අද මම සතුටු වෙනවා. ඒ විඳපු දුක අද මම සතුටක් කරගෙන ඉන්නේ. අනිවාර්යයෙන් මේ විඳපු දුක සතුටක් කරගන්න නැතුව දුකක් බවට පත් කරගත්තා නම් ඔයා අද පරාදයි. හැබැයි ඔයා අද ජයග්‍රහණය කරලා තියෙන්නේ. දැන් හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති අපි විඳ දුක් දරුවන්ට නොදෙන්නනේ. ඔයත් කැමති ඇති පුංචි කාලේ ඔයා මේසන් වැඩ කරලා තමයි පොත් බෑගය පවා ඉස්කෝලේ යන්න ගන්නෙ. හැබැයි ඔයාගේ දරුවන්ට එහෙම නෑනේ. එහෙම වුණාම දරුවන්ට සැප වැඩි වුණාමත් නොමග යනවනේ. ඔයා කොහොමද ඔයාගේ දරුවන්ව යහමකට ගන්න අවවාද දෙන්නේ ආදර්ශ දෙන්නේ? මම නිතරම කියන්නේ මගේ දරුවන්ට මං ආවේ මේ ඉන්නේ ගොඩක් දුක් ඉඳලා. නමුත් ඕගොල්ලොන්ට ඒ දුක දෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා නිසි මාර්ගේ යන්න. මම ඉන්නකම් මම ඔයාලට නිසි මාර්ගේ යන්න මං මාර්ගේ පාදා දෙනවා. ඒක නිසා ඕගොල්ලෝ දුක් විඳින්න ඕනේ නැහැ. මං විඳපු දුක ඕගොල්ලෝ විඳින්න ඕනේ නැහැ. මම මගේ දරුවන්ට උපරිමෙන්ම ඉගෙන ගන්නද හැමදේම සලස්වලා තියෙන්නේ. නමුත් මං හිතනවා ඒගොල්ලෝ දැනට හරි මාර්ගේ යනවා. අනිවාර්යයෙන්ම අපි දෙමව්පියෝ විදිහට පස්සෙන් ඉන්නකම් දරුවෝ හරි මාර්ගයේ යනවා, වැරදි මාර්ගයක යනවා නම් අපි අවවාද දීලා ගහලා බැනලා හරි හදාගන්න ඕනේ. දරුවන්ට ගහලා තියෙනවද? අන්නේ නැහැ ඉඳලා හිටලා ඒත් නැහැ මට මතක හැටියට මේ වෙනකන් දෙන්නටම ලොකු පාරල් ගහලා නැහැ. නමුත් දරුවන්ට පුංචි දඩුවම් දෙන්න අවස්ථා එනවා. එහෙම කරලා තියෙනවා. එහෙම කරලා තියෙනවා. ලොකු පාරවල් ගහලා නැහැ. පුංචි කාලේ ඔයා ගුටි කාලා තියෙනවද? වැඩියෙන්ම තාත්තගෙන් හරි අම්මගෙන් හරි වැඩියෙන්ම ගුටි කාපු අවස්ථාව මතකද? මට මතකයි මගේ තාත්තා මට ගහලා ඉවරලා මං නිකන් නිදි වගේ ඉන්නවා. මගේ තාත්තා මගේ ළඟටලා මේ අර කකුලේ තියෙන පාරවල් අතකගා ඉන්න මට මතකයි හොඳට ඒ වගේ අතීතයක් තිබුණා. නමුත් මගේ දරුවන්ට නම් මං එහෙම දඩුවම් කරලා නැහැ. ඒ තමයි තාත්තගේ ආදරේ. දරුවට ගැහුවට බැන්නට පොඩි හීරීමක්වත් වෙනවට දෙමව්පියෝ කැමති නැහැ. මේක තමයි ජීවිතය. ජීවිතේ ජය ගන්න එක තමයි අපි කරන්න ඕනේ. අපේ ජීවිතය තියෙන්නේ මං කලින් කිව්වා වගේ විඳවන්න නෙමෙයි. මොකද හිතෙන්නේ අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ආව. ඔයගොල්ලන්ගේ සුහද හමුව තවත් ලස්සන කරන්න. මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස මේ සංවත්සර 15 වෙනි සංවත්සරය. ඉතින් මේ අවුරුදු 15කට පස්සේ අපි මං හිතන්නේ තියපු හොඳම සංවත්සරය මේක වෙන්න ඕන. මං හිතන්නේ අපි සීලම සමාජයෙන් ඕගොල්ලෝ නිසා හොඳට විනෝද වුණා. හරි ඒ ගැන ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මේ වගේ තවත් ප්‍රෝග්‍රෑම් කරන්න ඕගොල්ලන්ට තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕන. ඇත්තෙන්ම සිරස ආයතනයට ගොඩාක් ස්තුතියි මේ කරපු සත්කාරයට. බොහොම ස්තුතියි එහෙමනම්. බොහොම ස්තුතියි. ඉතින් හැමදාමත් ඔයාගේ ජීවිතේ පුංචි කාලේ ආදර්ශයට අරගෙන තවත් ජීවිතේ ජය ගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා. සිරසට ජය වේවා. ඕගොල්ලන්ට ජය වේවා. පොඩි පැටිය කාලේ මගේ හොඳ තරුණ කාලේ තවමත් මට සිහි වෙනවා. ඉඳ ළඟ හරක් කාලේ සෙල්ලම් කෙරුව තාලේ අම්මා පපුදුම හිතෙනවා. තව පොට්ටක් නගපන් මම උඹට විවේක දෙනවා. වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තේ යනවා. ඉතින් අදට වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තුලින් සමුවරන් යන්න තමයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හැමෝම දන්නවා අද අපි ආවේ මහරගම පරණ පාර නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සුබ සාධක සංගමය මගින් සංවිධානය කරන සුහද හමුවත් එක්ක එකතු වෙන්න කියලා රැඳෙන්න සතිය දින 5ම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක ඒ වගේම අපේ දුරකථන අංකය 076 30 25 317ට කෝල් කරන්න WhatsApp කරන්න අපි සූදානම් ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න ඔබේ විශේෂ අවස්ථාවට එන්න ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න අවිලා සතුටු වෙන්න හිත මිතුරු වෙන්න ඔබේ කැමපේ සාදය රසවත් කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී.
Lunchtime TV. Lunchtime TV. තාහෙනිවී ඉරුතාපෙනිවී සෙවනැල්ලෙන් පාසිවින වෙලාවට සිල්ලේ හිනහෙන්න වෙලාවට රසගේ කවි ඇසෙනා සකි කවුනේ පැඳිවට මේ සිරැදී විදාමේ අසිරි සකි සොඳ මෙදා ගනිමු සබැදී Lunchtime TV. Lunchtime TV.